සුබ දවසක් සියලු දෙනාටම. මම අද ඔයාලත් එක්ක ෂෙයා කරන්න හදන්නේ මට ආපු ඕඩර් එකක් පැක් කරන විදිය. මම බොක්ස් එකක් අරගෙන මේ විදියට මාක් කරගත්තා මෙන්න. මම හතර පැත්තෙන් මේ විදියට දාගත්තා. ඊළඟට මේ කැලෙන්ඩර් වල මේ වගේ සිලින්ඩර් ටිකක් හදාගත්තා මේ පෙට්ටිය සයිස් එකට හරියන්න. මම shipping label එක ගහන්න ඉන්නේ මේ පිටින්. තාම shipping label එක press කරේ නෑ. ඒක මම අතින් තමයි ලියාගෙන තියෙන්නේ. හතරට කපලා මේ වගේ මේකෙන් තමයි මම මේ පිෂිය කරලා කොලෙජ්මන්ට් කැබින් එක තමයි මම මේ විදියට පැකේජ් එක හදන්න හිතුවේ. මේ වගේ තමයි තියෙන්නේ මේ පැකේජ් එක ලෑස්ති කරායින් පස්සේ. මේ රොක් වයලට් එක අපේ ගෙදර වැඩිපුර හැමතැනම හැදලා තියෙන හින්දා මම එපීෂියා ප්ලාන්ට් පැකේජ් එකත් එක්ක ෆ්‍රී තමයි මේ ඒ ප්ලාන්ට්ස් ටික යවන්නේ. මම මේ වගේ මේ බොක්ස් එකේ පතුලටත් බබල් රැප් දාලා තියෙන්නේ. දැන් මම මේ හදාගත්ත එකේ උඩටත් මේ වගේ බබල් රැප් එකක් දාලා මේ වගේ කොලයක තමයි මම shipping label එක අතින් තමයි ලියාගන්නේ. මේ වගේ